පෝරවල හිගයක් නැහැ. TSP තියෙනවා කන්න දෙකකට සෑහෙන්න TSP තියෙනවා. MOP වල ප්‍රශ්නයක් නැහැ. යූරියා වල ගැටලුවක් නැහැ. දැනට අපි සතුව පෝර සංචිත තියෙනවා. පෝර ඇනෝම් කරපු ප්‍රමාණිකුත් තියෙනවා විශේෂයෙන්ම යූරියා. ඒ ටිකත් අපිට ඉස්සරහට ඉන්න නියමිතයි. ඒ ආවේ නැතත් පෝරවල ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගොවි ජනතාවට අපි කියනවා බය වෙන්න එපා. පෝර හිගයක් නැහැ. ඒ වගේම තමයි අතරමැදියන්ට අපි කියනවා වැඩි මිලට පෝර විකුණන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා මේ පරණගෙනපු පෝර තියෙන්නේ ඒ පෝර වලට අදාළ මිලක් තියෙනවා. ඒ මිලින් වැඩිය පෝර විකුණන්න ලෑස්ති වෙන්න එපා. පෝර එක්කස් කරලා ගොඩ ගහලා එහෙම තියාගන්න ලෑස්ති වෙන්නත් එපා. ඒ වගේම තමයි පෝර සමාගම් වලටත් අපි අවධාරණය කරලා තියෙනවා මේ නෝරත් ඒගොල්ලෝ කැඳවලා මේක නියාමනය කරන්න ඕනේ. අදාළ ගොවීන්ට පමණක් පෝර නිකුත් කරන්න. ඒ නිසා ලොරි වලින් ඇවිල්ලා පටවගෙන යන්න ගොවියෝ ඉන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුල මේක නියාමනය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඒ සියලු පාර්ශ්වයන්ගෙන් අපි ඉල්ලනවා. ගොවි ජනතාවට කියනවා පෝරවල ගැටලුවක් ඔබට ඇති වෙන්න ඉඩක් අපි තියන්නේ නැහැ. ඒ ගැන අනිසිපියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ කියන කාරණේ මෙලයි කියනවා.